හරි මම අද ඇවිල්ලා තියෙන්නේ නොවෙස්ටික් සෙන්ටර් එකට RF ට්‍රීට්මන්ට් එකක් කරගන්න. මම කලින් සෙෂන් එකක් කරා. මගේ මේ සෙකන්ඩ් සෙෂන් එක. RF එක සාමාන්‍යයෙන් කරන්නේ අපේ මුලේ තියෙන මසල්ස් ටයිට් කරන්න පුළුවන් ෆේස් ලිෆ්ට් එකක් එනවා. එතකොට කොලජන් ස්ටිමියුලේට් කරනවා. ඒ වගේ බෙනිෆිට්ස් තියෙනවා ස්කින් එකට. ඉතින් ඔක්කොම ගත්තොත් ස්කින් එක යූත්ෆුල් ලුක් එකක් ගන්න පුළුවන් අපිට හොඳට මේන්ටේන් කරන්න පුළුවන් ලස්සන ස්කින් එකකට කැමති කෙනෙක්ට ඉතින් මේ ට්‍රීට්මන්ට් එක තමයි බෙස්ට්ම ට්‍රීට්මන්ට් එක. ඉතින් නේද? ඒකත් එකනේ. වැඩි නම් කියන්නට. සෙල් කරන්නේ RF ට්‍රීට්මන්ට් එකේ ලාස්ට් ස්ටෙප් එක තමයි මේක. ඉතින් මේ මාස්ක් එක දාලා විනාඩි 20ක් ඉන්න ඕනේ. හරිම කූල් ෆීල් එකක් තියෙන මේ මාස්ක් එක. මට විනාඩි 20ක් නිදා ගන්න තියෙන. ඉතින් මේක අයින් කරාට පස්සේ මම ඔයාලට පෙන්නන්නම් කොහොමද මගේ ස්කින් එක තියෙන්නේ කියලා. හැබැයි රිසල්ට් එකක් හම්බෙන්න දවස් 3-4ක් විතර යනවා. ෆේස් ලිෆ්ටින් වගේම අපේ මේ මසල්ස් ටයිට් කරන ට්‍රීට්මන්ට් එකක් තමයි RF ට්‍රීට්මන්ට් එක කියලා කියන්නේ. ඉතින් රිසල්ට් එකත් ඔයගොල්ලොත් එක්ක මම ෂෙයා කරගන්නම්. මම මේ මාස්ක් එක දාලා මාස්ක් එක අයින් කරාට පස්සේ කොහොමද කියලා ඔයගොල්ලන්ට පෙන්නනවා. මේ තියෙන්නේ මගේ ට්‍රීට්මන්ට් එකෙන් පස්සේ ෆේස් එක. ඉමීඩියට්ලි ඔයගොල්ලන්ට පේන්නේ නෑ රිසල්ට් එක. දවස් 3-4ක වගේ කාලයක් යනවා රිසල්ට් එක පේන්න ගන්න. මම එතකොට ඔයගොල්ලන්ට කොහොමද කියලා වීඩියෝ එකක් කරලා දාන්න. එහෙනම් ලස්සනට ඉන්න.